Hello guys, welcome back to my YouTube channel. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ bell icon එකත් on කරන්න අමතක කරන්න එපා ඔයාලා. එහෙනම් අද ලස්සන වීඩියෝ එකක් බලමු. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලගේ මොන හරි අදහස් තියෙයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි දැන් අපි වීඩියෝ එකට යමු. චුට්ටක් මං කලින් මාස්ක් කරා. හරිද? චුට්ටක් මාස්ක් කරලා තමයි මම වැඩ පටන් ගත්තේ. මගේ වෝල් කලාච් එක තමයි දැන් මම ඔය හදන්නේ. ඔහොම දිගටම ඉන්න. සාමාන්‍යයෙන් ගර්ල්ස් ලා ආසයි ඔය cute items, cute picture ඒව room එකේ තියලා ලස්සන. මම තාසේ මම වැඩ පටන් ගත්ත මේ ළඟදී ඉස්සරහට තව ලස්සන වීඩියෝ අරගෙන එන්නම් ඔයාලට. දැන් යන් අපේ වෝල් කලාච් එක හදන්න. ඉස්සෙල්ලම මම මේ වගේ print out එකක් තමයි ගත්තේ. ඔය ටික මම අරගෙන තියෙන Pinterest එකේ. ඔයාලටත් ඔය වගේ picture ටිකක් ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ Pinterest app එක download කරගෙන ඒකට ගිහිල්ලා ඔයාලට තියෙන search කරන්න. ඔයාලට ඕනි theme එක ඔයාලගේ වෝල් කලාච් කියලා සර්ච් කරාම එනවා. ඔයාලට ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට print out අරගෙන කපා ගන්න තමයි තියෙන්නේ. මම ස්ටිකර් එක ගන්න හදලා ස්ටිකර් එක ගත්තේ නෑ. ඒක සාමාන්‍යයෙන් ටික දවසක් යනකොට කලර් එක පිච්චෙනවා ඊට පස්සේ ගැලවෙනවා වගේ නිසා ඔයාලට කැමති විදිහකින් හදා ගන්න පුළුවන්. ඊට කොහොම දිගටම කපාගෙන ගියා. හරිද? එතන ලස්සන පික්චර් ටිකක් තිබ්බා. හරිද? බලන්නකෝ දිගට ඉස්සරහට වීඩියෝ එකේ බලමු. මම ඊට පස්සේ heart shape එකේ හැඩයට පොඩ්ඩක් අහුරලා බැලුවා. ඊට පස්සේ ටිකක් මම අනේ වීඩියෝ එක පොඩ්ඩක් crop කරා. ටිකේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටික දැන් අලව ගන්න ටික තමයි තියෙන්නේ. මම කලවන්න යූස් කරේ බයින්ඩර් ගම් එක. බයින්ඩර් ගම් එකෙන් හොඳට අලවෙනවනේ. ටික ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මම බලාගෙන යමු වීඩියෝ එක දිගටම. ඔයාලා මගේ වීඩියෝ එක ගැන අදහසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ තව අරගෙන ඉන්න. මම අලුතින් වැඩේ පටන් ගත්ත නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඉස්සරහට ඒවත් හදාගෙන හිතනවා මම වීඩියෝ ටිකක් ලස්සනට දාන්න. මම ඉස්සරහට ඉතුරු ටිකත් බලාගෙන යන්න. හරි අද වැඩේ ඉවරයි. බයි බයි. ආයෙ නැවත දවසක හම්බෙමු. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank